හයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ලේසියෙන් උයන් ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අද යෝගට් කෝප්පෙන් කිරිබත්. කිරිබත් කිව්වට ඉඹුල් කිරිබත් හදන්නේ. පොඩි රහසකුත් තියෙනවා. රහස හොයාගන්න මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මං විතරක් නිසා එක හාල් කෝප්පයයි ගන්නෙ. හාල් කෝප්පේ දාන්න, හොදන්න, වෙනදට වඩා වැඩියෙන් වතුර තියන්න. අඩු ගින්දරේ එයා හැදෙනකන් අපි පොල් පැණි එක හදමු. සීමිතේ හැඳි 4ක් මම මෙතනදි ගන්නවා. ඊට පස්සේ අර නිදහසේ කැරමල් වෙන්න දෙන්න. ඊළඟට පොල් කිරි එක හදාගමු. ඒ අතරේ බලන්න බත් එක ඔන්න උතුරනවා. සීනි එකත් කැරමල් වේගෙන ඉන්නේ. දෙයක් කියන්න ඕනේ. සීනි එක මෙහෙම කැරමල් වේගෙන යනකොට හැන්ද දාලා කලවම් කරන්න යන්න එපා. ඊට පස්සේ ඔන්න අපි ඒක කැරමල් වේගෙන එනකොට වතුර ටිකක් දානවා. කැමති නම් උණු වතුර දාන්න, කැමති නම් ඇල් වතුර දාන්න. ගොඩ දෙනෙක් කියනවා කැරමල් කරනකොට දාන්නේ උණු වතුර කියලා. ඒත් මම අද නම් පාවිච්චි කරේ ඇල් වතුර. සීනි ඔක්කොම දිය වෙලා නිසා දැන් අපි ලුණු චුට්ටක් එකතු කරගමු. ගොඩක් ලුණු ඕන වෙන්න එක්කෙනෙක්ට කන්න නිසා චුට්ටක් ඇති. දැන් ඒකට අපි පොල් චුට්ටක් දානවා. මම නම් මෙතන ගත්තේ මිටකටත් අඩුවෙන්. දැන් ඉතින් හැමදාම වගේ මික්ස්. මේ අවුරුද්දේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. පොල් පැණි එකේ තෙත ගතිය ටිකක් අඩු වෙනකන් හොඳට පොල් වලට දැවටෙන්න දෙන්න මිශ්‍රණය. ඒ අතරේ බත් එක නම් අමතක කරන්න එපා. ඔන්න එයා දැන් තැම්බිලා වතුර ටිකක් උතුරනවා. අපේ පොල් පැණි එකේ දැන් තෙත ගතිය ගිහිල්ලා තියෙනවා. තව චුට්ටක් වෙලා මේක කලවම් කර තවත් මේකේ තියෙන වතුර ගතිය අපි අඩු කරගන්නවා. සාමාන්‍ය පොල් පැණි එක වගේ අපි තෙතට මේක ගන්නෙ නෑ. ටිකක් ඝනට තමයි අපි මේ මිශ්‍රණය හදාගන්නේ. ඔන්න මම රහස හෙලි කරන්න යන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඉඹුල් කිරිබත් වල ටික වෙලාවක් යනකොට පොල් පැණි වල පැණි උනනවා. හැබැයි අපි මිශ්‍රණය ටිකක් ඝනට ගත්තාම එහෙම පැණි උනන්නේ නැහැ. ඔය අතරේ බත් එකේ වතුර හිඳීගෙන එන්නේ. දැන් චුට්ටක් කලවම් කරලා බලන්න බත් ඇට අමුයිද කියලා එක්ක අඩිය අල්ලලාද කියලා. බත් ඇට හොඳට තැම්බිලා නම් වෙන් වෙනවනම් තව වතුර ටිකක් දාන්න. මොකද අපිට බත් එක ඕන වෙන්නේ කැඳ වගේ. ගොඩක් අය වතුර දාන්න නැතුව දිය කිරෙන්ම බත් එක උයනවා. එහෙම හදන්නත් පුළුවන්. එතකොට රස වැඩි. මං හදන්නේ ලේසි ක්‍රමයටනේ. වතුර දාලා ටිකක් වෙලා වහලා තිබ්බට පස්සේ තවත් බත් එක හොඳට තැම් වෙනවා. එතකොට පොඩි බෙරි ගතියක් එනවා. දැන් ඔයාලට පේනවා ඇති අපි දාපු වැඩිපුර වතුර ටිකත් හිඳිලා ගිහිල්ලා. දැන් බත් එකට කිරි ටික එකතු කරන්න තමයි යන්නේ. මම මෙතන පොල් බාගෙට ගොඩක් අඩුවෙන් තමයි ගත්තේ පොල්. ඒ ටික මිරික ගන්න. හොඳ උක්කුවට බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් හොඳයි. හේතුව අපි බත් එක හැදුවේ වතුරෙන් නිසා. දැන් මේ පොල් කිරි එකට ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්න. ඔයාලා ලුණු කන ප්‍රමාණය අනුව මේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. දැන් ඉතින් කලවම් කරන්න. මේක එහෙම මෙහෙන්නම් කලවම් කරලා හරියන්නේ නැහැ. හොඳට කලවම් කරන්න ඕන ලුණු ටික දිය වෙනකම්ම. දැන් කිරි එකත් හරි බත් එකත් හරි. දැන් කිරි බත් එක හදන්න යන්නේ. දැන් අපි බත් එකට ඔන්න කිරි ටික දාගත්තා. කලවම් කරගත්තා. මේ කලවම් කරනකොට හොඳට අඩියත් එකම එන්න හැන්දෙන් හූරලා ගන්න. නැත්තම් දන්නේම නැතුව අඩිය රොස් වෙනවා. එතකොට ඉතින් කන්න වෙන්නේ කිරිබත් නෙමෙයි
රෝස්බත්. දැන් ඉතින් සැරින් සැරේ හැඳි ගාමු. මේකේ කිරි ටික හොඳට බත් වලට උනලා ටිකක් උකු වෙලා එනකම්ම හැඳි ගන්න ඕනේ. ඔන්න දැන් කිරිබත් එක හරියාගෙන එන්නේ. ඝන වීගෙන එන්නේ. දැන් ගන්න අපේ මැජික් භාණ්ඩේ. යෝගට් කෝප්පයක් ගන්න. හිස් එකක් ගන්න. ඊළඟට අපි හදාගත්තු කිරිබත් දාන්න. තලන්න. ඊළඟට අපි හදාගත්තු ඝනකම පොල් පැණි මිශ්‍රණය දාන්න. ඒක උඩින් කිරිබත් දාන්න. ආයෙ තලන්න. හැන්දෙන් තට්ටුවක් දෙකක් දාලා මෙන්න මේ විදිහට ආවහම අනිත් පැත්ත ගහන්න. ගහලා තට්ටුවක් දාන්න. දැන් හිමින් උස්සන්න. මෙන්න ආවා. දැන් ඉතින් තියෙන ඔක්කොම කිරිබත් වලින් මේ විදිහට හදාගන්න. ගෙදර පුංචි අය ඉන්නවනම් කිරිබත් එකටම කලරින් බින්දු කීපයක් දාලා පාට කිරිබත් එකක් හදාගන්න. එතකොට කන්න ආසයි. ඔන්න අපේ යෝගට් කෝප්පෙන් කිරිබත් ගොඩාක් හැදුවා. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරයි කියලා මම හිතනවා. ඒ වගේම මගේ Facebook, TikTok pages උත් follow කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් 2026 කිරිබත් කාලා අපි පටන් ගමු. එහෙනම් අපි හැමෝම 2026 ආදරෙන් සතුටෙන් රසවත්ව ජීවත් වෙමු. එහෙනම් ඔන්න අදට මං යන්නයි යන්නේ. Okay, see you, bye.